කිරිම කිරිරහට වැටකුළු කන්න ආස කට්ටිය ඉන්නවද? ඒගොල්ලන්ට තමයි අද මේ වීඩියෝ එක. මේ විදිහට දළුම දළු වැටකුළු කරලක් ගන්න. ඒක දෙපැත්තෙන් කපලා ඊට පස්සේ මේ වැටකුළු වල තියෙන දාර වලින් මේ විදිහට කපා ගන්න. දාර ටික ඉවත් කරාගෙන ඊට පස්සේ මේ වගේ පොඩි කොටස් වලට කපලා මේ වැටකුළු ගෙඩිය හොඳට සෝද ගන්න. මේ තියෙන සෝදගත්තට පස්සේ දැන් මේ සෝදගත්ත වැටකුළු ටික අපි පොඩි කෑලි වලට කපා ගමු. මේ තියෙන මම පොඩියට කපාගත්ත වැටකුළු කෑලි. මෙන්න මේ ප්‍රමාණයට විතර වැටකුළු ගෙඩිය කපා ගන්න පොඩි පොඩි කෑලි වලට. ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා ඇති. දැන් අපි මේක අයින් කරගමු. මේ තියෙන වැටකුළු වල කපපු නාරටි කෑලි. මේවා මේ වගේ පොඩි පොඩි කෑලි වලට කපලා හොඳට සෝදලා කහ කුඩු ටිකකුයි ලුණු කුඩු ටිකකුයි දාලා බයිට් එකක් වගේ හපලා කන්න හදා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ පොඩි පොඩි කෑලි වලට කඩා ගන්න ඕනි. ඒකත් අමුතුම රසක් තියෙනවා. අපිට මේ වැටකුළු වල නාර ටිකක්වත් විසික් කරන්න ඕන නැහැ. ඒකත් අපිට මේ විදිහට පොඩියට කපලා හරි කඩලා හරි බෙදලා කන්න පුළුවන්. මමත් කාලා තියෙනවා. ඔයාලත් හදලා බලන්නකෝ. ඊට පස්සේ අපි අර කපාගත්ත වැටකුළු ටික මේ වගේ භාජනයකට දාගමු. ඊට පස්සේ මම මේකට 3-5 කුඩු ටිකක් දාගන්නවා. 3-5 කුඩු තේ හැඳි භාගයක් දාගන්න. ඊට පස්සේ මම මේකට කහ කුඩු ස්වල්පයක් දාගන්නවා. භාගයකට ටිකක් අඩුවෙන් වගේ දාගන්නවා. මම මේකට මිරිස් කුඩු දාන්නේ නැහැ. ඊට පස්සේ මම මේකට කුරුදු කුඩු ස්වල්පයක් දාගන්නවා. මම කුරුදු ගෙනල්ලා කුඩු කරලා තියාගෙන ඉන්නේ. ඊට පස්සේ මම මේකට කොටාගත්ත උළුහාල් කුඩු ස්වල්පයක් දාගන්නවා. උළුහාලුත් මම කඩෙන් ගෙනල්ලා හොඳට හොදලා වේලලා කොටලා තමයි තියාගෙන තියෙන්නේ. දැන් මම මේකට ලුණු කුඩු තේ හැඳි භාගයක් විතර දාගන්නවා. ඊට පස්සේ මම මේකට කපාගත්ත අමු මිරිස්, රතු ලූණු, ඒ වගේම රම්ප කරපිංච, සුදු ලූණු මේ ටික දාගන්නවා. මම මෙතන රතු ලූණු ගෙඩි 5ක් විතර පොඩියට කපලා අරගෙන තියෙනවා. ඒ වගේම රම්ප කෑලි 3-4ක්, කරපිංච ස්වල්පයක්, සුදු ලූණු මං චුට්ටකුත් තලලා අරන් තියෙනවා. දැන් අපි මේ ටික ඔක්කොම මේ භාජනයට දාගමු. මම මෙතන බ්ලෙන්ඩර් කරගත්ත මිටිකිරි ස්වල්පයක් තියෙනවා. මෙතන මිටිකිරි අඩු කෝප්පයක් විතර තියෙනවා. මම මේ පොල් කිරි මේ බ්ලෙන්ඩර් කරලා දියකිරි මිටිකිරි වෙනම ෆ්‍රිජ් එකේ දාගෙන තියාගෙන ඉන්නවා. මොකද මට එතකොට උයන්න ගන්න වෙලාවට මට පහසුයි. මං උයන්න පැය භාගයකට විතර කලින් ඒ කප් දෙකක් එළියෙන් තියාගන්නවා. මම දැන් මේ ටික පොඩ්ඩක් කලවම් කරන්නේ. මේකේ තාම අර කැටගතිය වගේ තියෙනවා. හරි. අපි දැන් මේ ටික දාගමු අපේ වැටකුළු කරියක හදන භාජනයට. දැන් මේක පොඩ්ඩක් කලවම් කරගන්න. මිරිස් 3-5 ටික කිටි සමග එකතු වෙන්න ඕන හින්දා මේ ටික පොඩ්ඩක් අපි කලවම් කරගමු. අපි දැන් මේක ගෑස් ලිපෙන් තියාගමු. ගෑස් ලිපෙන් තියාගෙන ගින්දර පොඩ්ඩක් වැඩි කරගන්න ඕනි. මොකද මේක පැහෙන්න, කිරි ටික පැහෙන්න
මුලින්ම ගින්දර ටිකක් වැඩි කරගන්න ඕනේ. දැන් මං දාපු කිරි එක පැහෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති. පැත්තකින් පැහෙනවා. දැන් මේ වෙලාවේ දැන් මේක රත් වෙලානේ තියෙන්නේ. අපි රෙදි කෑල්ලකින් භාජනය පොඩ්ඩක් අල්ලගෙන මේක මේ විදිහට කලවම් කරගන්න. මේ විදිහට හොඳට කලවම් කරගන්න. අපි මේක උඩින් වාන්න නැහැ. මොකද මේකට මං කෙලින්ම දැන් මිටි කිරිනේ. ඒ වගේම මේ මිටි කිරි ඩාලි වලලා වැහුවොත් කිරි එක කැටි ගහනවා. කැටි ගහන්නේ නැති වෙන්න අපි මේක හැදි ගා ගන්න ඕනේ. ඒ වගේම අපි වැටකුළු හදද්දී පියනකින් වැහුවොත් මේ වැටකුළු වල තියෙන ලස්සන පාට නැති වෙලා යනවා. ඒ හේතු දෙක නිසාම මම මේක වහන්නේ නැහැ. අපි මේක ආයෙත් පොඩ්ඩක් කලවම් කරගමු. මම මේක හැමතිස්සෙම කලවම් කරන්නේ මොකද මේ කිරි එක කැටි ගහන්න බලන නිසා. කිරි එකක් දැන් හොඳට මැදින් පැහිගෙන එනවා. ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා ඇති. මේ වෙලාවට මේක හොඳට කලවම් කරගන්න ඕනි. නැත්තම් කිරි එක කැටි ගහනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ වැටකුළු වල ලස්සන පාටක් තියෙනවා. මෙන්න මේ වගේ ලස්සන පාටක් ගන්න නම් මම මේ හදපු විදිහටම ඔයගොල්ලෝ හදලා බලන්න. වැටකුළු වලට ගොඩාක් කිරි දාන්න ඕනේ නැහැ. මොකද මේ වැටකුළු වල වතුර ගතිය තියෙනවනේ. ගොඩාක් කිරි දැම්මොත් මේ වැටකුළු එක මේ අර අව පැහැවෙලා වතුර ගතිය වැඩි වෙලා රස නැති වෙලා යනවා. මම මේ දාපු ප්‍රමාණයන් වලින්ම ඔයගොල්ලෝ දාලා හදලා බලන්න. දැන් වැටකුළු මේ විනාඩි 10කට විතර පස්සේ දැන් අර වතුර ගතියත් හිඳිලා දැන් ලස්සන පාටකුත් ඇවිල්ලා මේක දැන් ඉදිලා තියෙන්නේ. තව මේක චූටි වෙලාවක් ඉදුණා නම් හොඳයි කියලාත් මට හිතෙනවා. අපි තව චුට්ටක් තියලා බලමු.
මම දාපු කිරි ටිකක් මේකට නිකන් වැඩි වගේ. මේ තියෙන මං හදාපු වැටකුළු කරි එක හරිම ලස්සන පාටක් තියෙනවා. මේ වගේ දැක්කහම කණ්ඩ හිතෙනවනේ ඕන කෙනෙකුට. මං හරිම ආස කෑමක් තමයි මේ වැටකුළු කරි එක.